ඔන්න ඉතින් එකෝමත් එක කාලෙක කැලේ යාළුවෝ ටිකක් හරිම සතුටින් ජීවත් වුණා. සිංහ රජතුමා එක්ක හාවෝ, මුවෝ, කොටියෝ, වලස්සු, නරියෝ හරිම සමගියෙන් හිටියා. ඔන්න ඔහොම කාලයක් යනකොට වෙසක් පෝයත් ළඟා වුණා. සිංහ රජතුමා හැම වෙසක් පෝයටම වගේ මේ පාරත් වෙසක් කූඩු තරගයක් තියන්න තමයි කල්පනා කළේ. එයා කැලේ යාළුවෝ හැමෝටම එන්න කියලා මේ පණිවිඩය කිව්වා. යාළුවනේ හැමෝම හොඳින් අහගන්නකෝ. මේ පාර වෙසක් කූඩු තරගයේ දිනන කෙනාට බඹ දෙනප ලස්සන තෑග්ගක් කියලා සිංහ රජතුමා හැමෝටම කිව්වා. මේ කතාව අහපු කැලේ යාළුවෝ හැමෝම සතුටු වුණා. හැමෝම ලස්සනටම වෙසක් කූඩුව හදලා තෑග්ග දිනා ගන්න හිතාගත්තා. කොටි යාළුවට ලස්සනට වෙසක් කූඩු හදන්න පුළුවන්. එයා පහුගිය තරඟ ගොඩක් දිනලා තෑගි දිනපු නිසා එයා මේ පාරත් ලස්සනට කූඩුව හදලා කොහොම හරි තෑග්ග දිනන්න තමයි කල්පනා කළේ. ගිය පාර මම හදපු කූඩුව තමයි ලස්සනම කූඩුව වුණේ. මේ පාරත් කොහොම හරි තෑග්ග ගන්න ලස්සන කූඩුවක් හදන්න ඕන කියලා කොටි යාළුවා හිතාගත්තා. කාලය ගෙවිලා ගියා. වෙසක් පෝයත් එන්නම ලං වුණා. කොටිරාල ලස්සනට වෙසක් කූඩුවක් හදලා ගේ ඇතුලේ තියලා වෙසක් දවස් වෙනකල් මග බලාගෙන හිටියා. මෙහෙම දවස් ගෙවිලා ගිහින් ඔන්න වෙසක් පෝයට කලින් දවසත් උදා වුණා. අනේ අපේ හාහාමිට තාම වෙසක් කූඩුවක් හදාගන්න බැරි වුණා. හෙට නේද වෙසක් පෝය? මට බැරි වුණානේ තාම වෙසක් කූඩුවක් හදාගන්න කියලා හාහාමි දුකින් කල්පනා කළා. මෙහෙම ඉන්නකොට එයාට හොඳ උපායක් කල්පනා වුණා. එයා කැලේට ගිහින් ලස්සන බිම්මල් ටිකක් එකතු කරගත්තා. ඒන අතරතුර එයාගේ යාළු කණාමැදිරියන්ගෙන් පොඩි උදව්වකුත් ඉල්ලුවා. යාළුවනේ මට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕනේ. ඔයාලට පුළුවන්ද හෙට අපේ ගෙදරට එන්න? කියලා හාහාමි කණාමැදිරියන්ට විස්තරය කිව්වා. කණාමැදිරි යාළුවනුත් ඒ අදහසට එක පයින් කැමති වුණා. ඔන්න වෙසක් දවස උදා වුණා. ටිකෙන් ටික කළුවර වැටිගෙන එනකොට වෙසක් සඳත් පායලා ලස්සනට හස බබළුණා. සිංහ රජතුමත් කැලේ යාළුවන්ගේ වෙසක් කූඩු බලන්න යන්න ලෑස්ති වුණා. වෙනද වගේම කොටිරාල එයාගේ ලස්සන වෙසක් කූඩුව මිදුලේ ගහක ඉල්ලලා ඉටිපන්දම් පත්තු කරලා සිංහ රජතුමා එනතුරු මග බලාගෙන හිටියා. අනිත් කැලේ යාළුවොත් වෙසක් කූඩු හදලා දිනන්නේ කවුද කියලා දැනගන්නකල් ඉවසුමක් නැතුව තමයි බලන් හිටියේ. අපේ හාහාමි මොකද දන්නවද කළේ? එයා කැලෙන් එකතු කරගත්ත බිම්මල් ටික ලස්සනට පේලියට වැටදගේ තිබ්බා. ඊට පස්සේ එයා කණාමැදිරි යාළුවන්ට කතා කළා. මගේ යාළුවනේ ඔයාලට දැන් කරන්න තියෙන්නේ ඔයාලා දෙන්න ගානේ හැම බිම්මලක් උඩම වාඩි වෙලා ලස්සනට එළිය විහිදුවගෙන ඉන්න එක කියලා හාහාමි කණාමැදිරියන්ට කිව්වා. රෑ වෙනකොට එයාගේ බිම්මල් වෙසක් සැරසිල්ල හරිම ලස්සනට පෙනුණා. අනේ ඔන්න එකපාරටම කැලේට වැස්සක් වහින්න පටන් ගත්තා. කොටිරාලගේ වෙසක් කූඩුවේ කොළ ඉරිලා ඉටිපන්දම් නිවිලා ගියා. අනේ කොහෙන්ද මේ එකපාරටම වැස්සක් කඩා පාත්තුනේ? මගේ කූඩුව හොඳටම ඉරිලා. දැන් මම මොකද කරන්නේ? කියලා කොටිරාල හාමි හරිම දුකෙන් කල්පනා කරා. කැලේ යාළුවෝ ගොඩක් අයගේ වෙසක් කූඩු වැස්ස නිසා කැඩිලා ගියා. ටික වේලාවකින් ඔන්න වැස්සක් පෑවුවා. සිංහ රජතුමා වෙසක් කූඩු බලන්න යන්න පිටත් වුණා. වෙනද වගේම ඉස්සර වෙලාම ගියේ කොටිරාලගේ වෙසක් කූඩුව බලන්න. ඒත් වෙසක් කූඩුව කැඩිලා ගිහින්. ඔන්න ඔහොම අන්තිමට සිංහ රජතුමා හාහාමිගේ ගෙදර ළඟටත් ලං වුණා. එයා ඈතට දැක්කා ලස්සනට එළිය විහිදුවන අමෝතුම සැරසිල්ලක්. සිංහ රජතුමා හිමින් ලන් වෙලා බැලුවා.
වැටි දිගට පේලියට තියලා තියෙන බිම්මල් උඩ කණාමැදිරි යාළුවෝ එළිය විහිදුවමින් ඉන්නවා එයා දැක්කා. හාහාමි ඇත්තටම ඔයාගේ වෙසක් සැරසිල්ල හරිම ලස්සනයි. කියලා සිංහ රජතුමා හාහාමිට කිව්වා. හාහාමිගේ මේ ලස්සන නිර්මාණය ගැන හැමෝම සතුටු වුණා. හාහාමිට තෑග්ගක් දෙන්නත් සිංහ රජතුමා අමතක කළේ නෑ. කැලේ යාළුවෝ හැමෝම ඉස්සරහා හාහාමි සිංහ රජතුමා අතින් ලස්සන තෑග්ගක් ගත්තා. හාහාමිටයි කැලේ යාළුවෝ හැමෝටමයි ගොඩාක් සතුටුයි. මේ කතාව හොඳයි නම් ලයික් එකක් දාලා ඔයාගේ අදහස කමෙන්ට් එකකින් අපිට තියන්න. මේ වගේ ලස්සන කතා බලන්න ආසයි නම් ඉක්මනට අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.